පැහැදිලිද? හරි. චලනය වන තරලයන්ගේ ස්වභාවය මොන වගේද? හරි. ඊට පස්සේ ඒව ගත්තාට පස්සේ පෙළක් චලනය වන තරලයන් තියෙනවා. ඒගොල්ලන්ගේ තරලාංශ ආම්ලස තමයි චලනය වෙන්නේ කැලමිලි සාපේක්ෂව. හරි. පෙළක් කියලා තිබ්බොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ හරිය පිළිවෙලට විස්තර වශයෙන් නිශ්චිත ගමන් පත්‍රයක චලනය වෙනවා. අපි දන්නවා වගේ සරලව. පැහැදිලිද? හරි. දැන් එතකොට තව ටිකක් ඉස්සරහට ගියොත් තරල ගති විද්‍යාව කියලා කියන්නේ මොකක්ද ළමයි? තරල ගති විද්‍යාවයි කියලා කියන්නේ හරි චලනය වන තරලයන් ගැන කරන අධ්‍යයනය. පැහැදිලිද? චලනය වන තරලයන් ගැන අධ්‍යයනය කරන එකට තමයි තරල ගති විද්‍යාව කියලා කියන්නේ. පැහැදිලිද? දැන් එතකොට අපි දැන් අද කතා කරන්න යන්නේ දැන් අපි සාමාන්‍ය ටිකක් දන්නවනේ චලනය වන තරලයන් මොන වගේද? හරි. ඒ සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. දැන් කතා කරන්න යන්නේ මේ චලනය වන තරලයක ශක්තිය මොන වගේද? පැහැදිලිද? චලනය වන තරලයක ශක්තියේ හැසිරීම පිළිබඳව තමයි අපි දැන් පොඩ්ඩක් කතා කරන්න යන්නේ. හරි. හොඳට තේරුම් ගන්න ඕනේ කියන්නේ. පැහැදිලිද? දැන් මේක මහා අමාරු දෙයක් නෙමෙයි ළමයි. හරි. හරිම ලේසි පැහැදිලිව හොඳට අහගන්න ඉන්න ඕනි. හරි. කලබල නැතුව හරි. හරි පැහැදිලිව අහගෙන ඉන්න. වැඩේ තේරෙනවා. මෙතනම අපි පාඩම් ඉවර කරගන්න ළමයි ආයි. හරි. ප්‍රශ්න තියාගන්න එපා. පැහැදිලිද? හරි. පැහැදිලිද? හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් ටක් ගාලා අහන්න. හරි. එතකොට අපි කතා කරගෙන යන්නකෝ. හරි. මේ චලනය වන තරලයක ශක්තියේ හැසිරීම. හරි. චලනය වන තරලයක ශක්තියේ හැසිරීම ගැන මෙන්න මෙහෙම කියලා තියෙනවා. කොහොමද? මෙහෙම. දුෂ්ශ්‍රාවී බල නොගැනිය හැකි තරම්. දැන් විස්තරය ගන්න ඕන. දුෂ්ශ්‍රාවී බල නොගැනිය හැකි තරම් වූ දුෂ්ශ්‍රාවී බල නොගැනිය හැකි තරම්. මොකද්ද දැන් දුෂ්ශ්‍රාවී බලයක් කියලා කියන්නේ? ඔන්න හොඳට පැහැදිලිව තේරුම් ගන්න. දුෂ්ශ්‍රාවී බලයක් කියලා කියන්නේ මොකද්ද ළමයි? අපි දන්නවා අනාකූල තරල ප්‍රවාහයක් ගත්තාට පස්සේ ඒගොල්ලන් මොනවද? විස්තර වශයෙන් තමයි චලනය වෙන්නේ. අපි දුවන්නේ අනාකූල තරල ප්‍රවාහයක් ගත්තාම මොකද වෙන්නේ ප්‍රධාන වශයෙන්? ඒගොල්ලෝ විස්තර වශයෙන් හරි පිළිවෙලට චලනය වෙන එක වෙන්නේ තමයි නිශ්චිත ගමන්පතයක් තියෙනවා යාට. පැහැදිලිද? එතකොට මේ අනාකූල තරල ප්‍රවාහයක් වගේ හරි අනාකූල තරල ප්‍රවාහයක ඒ කියන්නේ ස්තර වශයෙන් ගමන් කරන තරල ප්‍රවාහයක් වගේ එකක් ගත්තාම ඒගොල්ලන්ගේ ස්තර වශයෙන් චලනය වෙනකොට මම කිව්වා මොකක් වෙන්න පුළුවන්ද මේ ස්තර අතර ඇති වෙන්න පුළුවන් ඝර්ෂණ බලය සාධාරණයි ලී කුට්ටි දෙකක් එකිනෙකට චලනය වෙනවත් නේ එක ලී කුට්ටියකට සාපේක්ෂව තව ලී කුට්ටියක් කොහොම චලනය වෙනකොට මොකද වෙන්නේ මේ චලනයට විරුද්ධව ඇති වෙනවා ඝර්ෂණ බලය හරි ඒ වගේම තමයි තරල ස්තර දෙකක් ගත්තත් මොකද වෙන්නේ? එක තරල ස්තරයකට සාපේක්ෂව තව තරල ස්තරයක් චලනය වෙනකොට හරි ආන්ගේ ස්තර අතරේ තියෙන මොකද්ද? ඝර්ෂණ බලය. පැහැදිලිද? මෙන්න මේ තරල ස්තර අතරේ තියෙන ඝර්ෂණ බලයට අපි කියුවා මොකක් කියලා තමයි? දුෂ්ශ්‍රාවී බලය. හරිම සරලයි. දුෂ්ශ්‍රාවී බල නොගැනිය හැකි තරම්. නොගැනිය හැකි කියලා කියන්නේ බා. ඉතා කුඩායි. ගානකටවත් ගන්න බැරි නම් දුෂ්ශ්‍රාවී බලය නොගැනිය හැකි තරම් දුෂ්ශ්‍රාවී බල නොගැනිය හැකි තරම් මොකද කියන්නේ මෙන්න මේ තරල ස්තර දෙක අතර තියෙන ඝර්ෂණය ඉතා කුඩායි ගානකටවත් ගන්න බැරි වෙච්චි. පැහැදිලිද? ගානකටවත් ගන්න බැරි වෙච්චි. හරි. ඊට පස්සේ කියනවා අසම්පීඩ්‍ය. අසම්පීඩ්‍ය. දැන් ඔය කතාවට වලද ගන්නවා. අසම්පීඩ්‍ය කියන එකේ තේරුම මොකක්ද සරලව? සම්පීඩනය කරන්න බෑ. සම්පීඩනය කරන්න බෑ කියලා කියන්නේ මොකද්ද? හරි. බාහිර පීඩනයක් දුන්නට හරි. බාහිර පීඩනයක් කොහොම දුන්නට මෙයාගේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ සම්පීඩනය කරන්න බෑ. හරි. බාහිර පීඩනයක් තියෙන මෙයාගේ පරිමාව වෙනස් කරන්න බෑ. පරිමාව පොඩි වෙන්නේ නැහැ. බාහිර පීඩනයක් දුන්නට පරිමාව අඩු වෙන්නේ නැහැ. අසම්පීඩ්‍ය. අන්න අසම්පීඩ්‍ය තරලයක් කියලා කිව්වා ඔන්න ඔය විදිහට. හරි. එතකොට දුෂ්ශ්‍රාවී බල නොගැනිය හැකි තරම් කියලා කියන්නේ මොකද්ද? මේ තරල ස්තර චලනය වෙනකොට හරි ආන්ගේ ස්තර අතර ඇති වෙන ඝර්ෂණ බලය ඉතා කුඩා වෙච්චි හරි ගානකටවත් ගන්න බැරි ඝර්ෂණ බලය ඉතා කුඩා අසම්පීඩ්‍ය කියන්නේ සම්පීඩනය කරන්න බැරි ඊට පස්සේ කියනවා අනවරත මොකද්ද මේ අනවරත කියලා කියන්නේ අනවරතයි කියලා කියන්නේ එකම ෆ්ලෝ එකක් තියෙන හරි
හිතු හැටි එකයි හිතපු ගමන් එක් ස්ථානයක ප්‍රවේගය වෙනස් වෙන්න බෑ. පැහැදිලි නේද? එකම ෆ්ලෝ එකක් යන්න ඕන. පැහැදිලි නේද? මෙන්න මේගොල්ලන්ගේ ප්‍රවේගය මේ සෑම ලක්ෂයකම ප්‍රවේගය කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැති. අන්න එකම ෆ්ලෝ එකක් යන්න ඕනේ. අන්න අනවර්තයි කියලා කියනවා. හරි. දුෂ්ටාවී බල නොගැනී හැකි තරම් වූ ආයි කිව්වොත් තරල ස්තර ගත්තොත් ඒ විස්තර අතර ඝර්ෂණ ඉස්තා උදා වෙච්ච ගානකටවත් ගන්න බැරි. අසම්පීඩ්‍යයි කියලා කියන්නේ මොකද්ද? සම්පීඩනයට ලක් කරන්න බැරි. අනවර්තයි කියලා කියන්නේ එකම ෆ්ලෝ එකක් තියෙන්නේ. එකම ෆ්ලෝ එකක් තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේගොල්ලන්ගේ ප්‍රවේගයන්ට සෑම ලක්ෂයකම ප්‍රවේගයේ කාලයත් එක්ක වෙනස් වෙන්න බෑ. හරි. මෙතන එකපාරට තප්පරයට මීටර 30න් ඇවිත් ඉඳලා එකපාරට 50ක් වෙන්න බෑ. එතකොට මේ ස්තර වශයෙන් ගානට ගලාගෙන යන එක බෑ. හරියන්නේ නැහැ නේද? හරි. ඒතකොට ගානට එකම ෆ්ලෝ එකක් කියන්නේ නැහැ. මෙතන එකපාරට 40ක් වෙච්ච ගමන් මෙයා උඩින් පනිනවා. පැහැදිලිද මම කියන එක? හරි එකම ෆ්ලෝ එකක් යන්න ඕන. පැහැදිලිද? ඒ කියලා කියන්නේ මෙතනින් 30න් ඇවිල්ලා හිතන්නකො මෙතනින් 50න් එනවා කියලා. මෙතනින් 30න් ඇවිල්ලා මෙතනින් හැම වෙලේම 50න් එන්න ඕන. හරි? ඕක වෙනස් වෙන්න බෑ. 30න් ඇවිල්ලා 50න් ඇවිල්ලා 30න් ඇවිල්ලා 50න් ඇවිල්ලා එකපාරට 40න් වගේ එන්න බෑ. පැහැදිලිද? සෑම ලක්ෂයකම ප්‍රවේගය කාලයත් සමග වෙනස් නොවේ නම් එවැනි තරල වලට අපි අනවරතයි කියන්නේ. හොඳ පැහැදිලිව තේරුම් ගන්න අමාරු දෙයක් නෙමෙයි මේ කියන්නේ. හරි? අර එකම ෆ්ලෝ එකක් තියෙන්න ඕනේ කියන්නේ. හරි? ඊට පස්සේ අනාකූල මොකද්ද තමයි අනාකූලයි කියලා කියන්නේ. මුන්න තේරුම් ගන්න ඕනි කාරණාව. මොකද්ද මම අනාකූලයි කියලා කියන්නේ? හරි? අනාකූලයි කියලා කියන්නේ මොකද්ද? ස්තර වශයෙන් හරි පිළිවෙලට චලනය වෙන තරල ප්‍රවාහයන්ට තමයි අපි කියන්න ඕන කියලාද? අනාකූලයි කියන්නේ. ඒගොල්ලෝගේ තරල යම් ලක්ෂයක් පසු කරන තරලංශුන්ට නිශ්චිත ගමන්පතයක් තියෙනවා. ස්තර වශයෙන් හරි පිළිවෙලට ගමන් කරන ඒවාට අපි කියනවා මොනවා කියලාද? අනාකූල කියලා සාමාන්‍යයෙන්. පැහැදිලිද? දැන් එතකොට ඉස්සර දෙක පොඩ්ඩක් ගන්න. ඒකට අමතක වෙන්නේ නැහැ. දැන් එතකොට හරි තරල ගති විද්‍යාව අපි කතා කරන්නේ මේ චලනය වන තරලයක ශක්තිය මොන වගේ ඇස් වෙනවද කියලා තමයි දැන් කතා කරගෙන යන්නේ. හරි. ඒකේ අපිට කියලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. දුෂ්ටාවී බල නොගැනී හැකි තරම්. ඒ කියන්නේ තරල ස්තර දෙක අතර ඝර්ෂණය. හරි. තරල ස්තර අතර ඝර්ෂණය. හරි. ඉතා උදාහරණයක් වෙච්චි ගානකටවත් ගන්න බැරි වෙච්චි. හරි. අසම්පීඩ්‍ය ඒ කියන්නේ සම්පීඩනය කරන්න බැරි. හරි. අනවරත. අනවරතය කියලා කියන්නේ මොකද්ද? මේක එකම ෆ්ලෝ එකක් විදියට යන. හරි. එකම ෆ්ලෝ එකක් විදියට යන. පැහැදිලිද මම කියන එක? එකම ෆ්ලෝ එකක් විදියට යන. ඊට පස්සේ අනාකූල. අනාකූලයි කියලා කියන්නේ මේ ස්තර වශයෙන් හරි පිළිවෙලට නිශ්චිත ගමන්පතයක යන තරල ප්‍රවාහයක් අපි ගත්තොත් ඔන්න තේරුම් ගන්න ඕනේ කාරණාව. හරි. මේ විදියට ඒ කියන්නේ දුෂ්ටාවී බල නොගැනී හැකි තරම් අසම්පීඩ්‍ය අනවරත අනාකූල හරි තරල ප්‍රවාහයක් අපි ගත්තොත් එයාගේ අනාකූල රේඛාව මොකක්ද දැන් අනාකූල රේඛාවක් කියන්නේ? අනාකූල රේඛාවක් කියන්නේ මොකක්ද තමයි? අනවරත අනාකූල තරල ප්‍රවාහයක එක් තරල අංශයක ගමන්පතයක තමයි අපි මොකක් කියලාද? අනාකූල රේඛාවක් කියලා කිව්වේ. පැහැදිලිද? සරලයෙන් කතාව. හරි. අනාකූල රේඛාවක් කියන්නේ මොකද්ද? අනවරත අනාකූල තරල ප්‍රවාහයක් කොහොම ගත්තාම එයාගේ එක් තරල අංශයක ගමන්පතයට තමයි අපි කියන්නේ මොකක්ද? අනාකූල රේඛාවක් කියලා කියන්නේ. හරිම සරලයි. අමාරු දෙයක් නෙවෙයි. අනාකූල රේඛාවක් ගත්තාම හරි. අනාකූල රේඛාවක් ගත්තාම හරි. අනාකූල රේඛාව මත ඇති ඕනෑම ලක්ෂයක අනාකූල රේඛාව මත ඇති ඕනෑම ලක්ෂයක මේ අනාකූල රේඛාවක් ගත්තොත් ඒ අනාකූල රේඛාව මත ඇති ඕනෑම ලක්ෂයක මෙන්න මෙහෙම එකක් කියනවා. පීඩන ශක්තිය ඒකක පරිමාවක පීඩන ශක්තිය ඒකක පරිමාවක පීඩන ශක්තිය හරි ඒකක පරිමාවක විභව ශක්තිය ඒකක පරිමාවක විභව ශක්තිය ඒකක පරිමාවක චාලක ශක්තිය ඒකක පරිමාවක
චාලක ශක්තිය. හරි මේ ටික එකතු කරා ඒකක පරිමාවක පීඩන ශක්තිය, ඒකක පරිමාවක විභව ශක්තිය, ඒකක පරිමාවක චාලක ශක්තිය එකතුව නියතයක් කියලා කියනවා. මේ මොකද්ද බං කිව්වේ තේරුන්නේ නැහැ නේද? මේ ආන්නකො මෙහෙමයි වෙන්නේ උදේට තේරුම් ගන්න. හරි දුෂ්ටාවී බල නොගැටි යකි තරම් මුල් කියලා කියන්නේ තරයන් අතර ස්තර අතර තරල ස්තර අතර ඝර්ෂණය ඉතා කුඩා වෙච්ච ගානකටවත් ගන්න බැරි. හරි අසම්පීඩ්‍ය සම්පීඩනයට ලක් කරන්න බැරි. අසම්පීඩ්‍ය සම්පීඩනයට ලක් කරන්න බැරි. අනවරත එකම ෆ්ලෝ එකක් තියෙනවා. හරි අනාකූල මේ ස්තර වශයෙන් හරි පිළිවෙලට නිශ්චිත ගමන් පථයක යන තරල ප්‍රවාහයක හරි එක් තරලාංශයක ගමන් පථය නැත්නම් අනාකූල රේඛාවක්. හරි එක් තරලාංශයක ගමන් පථය අනාකූල රේඛාවක් මත ඕනෑම ලක්ෂයක මෙතන ඕනෑම ලක්ෂයක් ගත්තොත් හරි ඕනෑම ලක්ෂයක ඒකක පරිමාවක පීඩන ශක්තිය, ඒකක පරිමාවක විභව ශක්තිය, ඒකක පරිමාවක චාලක ශක්තියත් එකතු වෙලමයි නියතයක් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කියන සාධක ටික සම්පූර්ණ වෙච්චි තරල ප්‍රවාහයක එක් තරලාංශයක ගමන් පථය නැත්නම් අනාකූල රේඛාවක් සැලකුවාම හරි අනාකූල රේඛාවක් සැලකුවාම මෙන්න මේ ශක්තියින් තුනේ එකතුව හැමතැනම නියතයක්. පැහැදිලිද? හරියට තාම මේ මගේ කියන්නේ ඈ අමාරු දෙයක් නෙමෙයි. හරි බේසික්. දැන් මෙතන කියන්නේ මෙන්න මේ කියන සාධක ටික සම්පූර්ණ වෙච්ච තරල ප්‍රවාහයක හරි එක් තරලාංශයක ගමන් පථය නැත්නම් අනාකූල රේඛාවක් සැලකුවාම එයාගේ මත තියෙන ඕනෑම ලක්ෂයක හරි ඕනෑම ලක්ෂයක ඒකක පරිමාවක පීඩන ශක්තිය, ඒකක පරිමාවක විභව ශක්තිය, ඒකක පරිමාවක චාලක ශක්තියත් එකතු නියතයක් කියලා කියන්නේ. මේ ඕනෑම ලක්ෂයක මේ තුන් දෙනාගේ එකතුව ගත්තොත් හැමතැනම මොකද වෙන්නේ? හරි මම මේකට නිකන් උඩට පැහැදිලි වෙන්න දාන්නම් මෙයා x y z කියලා. මම මෙතන ওই ශක්තිය තුන එකතු කරනවා x දාන y දාන z. ඒ උත්තරේ එන්නේ k. හරි මම මෙයාගේ තව ලක්ෂයක් සලකලා එතරම් මම x දාන y දාන z එකතු කරනවා. එතරම් උත්තරේ එන්නේ k. මේ එතකොට ඔයාලට තේරෙනවා ළමයි. හරි මෙන්න මේ සාධකයක සම්පූර්ණ වුණාම මේ එක් අනාකූල රේඛාවක් මත ඇති ඕනෑම ලක්ෂයක මේ ශක්තිය මොනවා වෙලාද? හැමතැනම මෙන්න මේ ශක්තියින් ටික එකතුව මොනවා වෙලාද? හැමතැනම නියතයක් වෙනවා. පැහැදිලිද? පැහැදිලිද නැද්ද? ඒ කියන්නේ හැමතැනකම මෙන්න මේ ශක්තියින් ටික මොකක් වෙලාද? සංස්ථිතික වෙලා. පැහැදිලිද? දැන් ඕවා වගේ එකක් ඉගෙන ගත්තා. ඔව්. මොකද්ද? කාර්ය ශක්තිය ක්ෂමතාවේ පාඩම ඉගෙන ගත්තා. මොකද්ද ඉගෙන ගත්තේ ළමයි? ශක්ති සංස්ථිතික මූලධර්මය. පැහැදිලිද? ඒකෙදි මම කියලා දුන්නා අපිට ශක්තියක් මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ. එතකොට මොකද්ද වෙන්නේ මේ? වෙන්නේ මම එක් ශක්තියක් තවත් ශක්තියක් බවට පරිවර්තනය. පැහැදිලිද? එතකොට වයින් එක ප්‍රශ්නය මොකක්ද ඇහුවේ? එතකොටද මේ විදුලි බලාගාරයෙන් ශක්තිය උත්පාදනය කරනවා කියන කියනවා නේද? විදුලි බලාගාරයේදී වෙන්නේ ළමයි මොකක්ද? හරි. ඉතින් අමතක කෑල්ලක් පොතේ කියන ඌ අහු ප්‍රශ්නේ උනේ. හරි. විදුලි බලාගාරයේ වෙන්නේ මොකද්ද? එතන විද්‍යුත් ශක්තිය උත්පාදනය කරන එක. හරි. ශක්තිය උත්පාදනය කියන්නේ මෙහෙමයි වෙන්නේ. දැන් ඔබ හිතන්නකෝ. හරි. මේ අමතක කතාව පොඩ්ඩක් කියන්නේ. හරි. දැන් හිතන්නකෝ මේ හරි ළමයින්ට ප්‍රශ්නේ නෙහින්ද කියන්නේ. ඕම ගඟක් තියෙනවා. ගඟට ඔන්න ටර්බයින් එකක් දාලානේ ළමයි. ඕම මොකද දානවා? පෙත්තක්. විදුලි බලාගාරේ ඕකනේ වෙන්නේ. පෙත්තක් දැම්මම මොකද වෙන්නේ? ගඟේ තිබ්බ ජාලක ශක්තිය මෙතනදී බරණ ජාලක ශක්තිය බවට පත් කරලා ජනකයේ ක්‍රියාව හරහා විද්‍යුත් ශක්තිය බවට මොනවද කරන්නේ? යකෝ පරිවර්තනය කරන එක කරන්නේ. ශක්ති උත්පාදනය නෙමෙයි වෙන්නේ නේද? මොකද්ද පරිවර්තනය. එතකොට අපිට මොකද්ද කියන්න පුළුවන්? ශක්තියක් අපිට නිපදවන්න බෑ විනාශ කරලා දාන්නත් බෑ. ඕකනේ මූලාරම්භය උනේ අපි ශක්ති සංස්කෘතික මූලධර්මය ගත්තත් නේද? දැන් එතකොට අපි මේක තමයි මේ චලනය වෙන තරලයකට ශක්ති සංස්කෘතික නියමයේ දානවා වගේ වැඩක්. පැහැදිලිද? දැන් එතකොට මේකෙදි කියන්නේ ගත්තාම හොඳට තේරුම් ගන්න. මේකෙදි කියන්නේ ගත්තාම මෙන්න මේ සාධක ටික සම්පූර්ණ වෙන තරලයක් ගත්තාම හරි දුෂ්ටාවී බල නොගෙනියගේ තරම් ඒ කියන්නේ ස්තර අතර ඝර්ෂණය ඉතා කුඩාගයක් වෙච්චි හරි අසම්පීඩ්‍ය ඒ කියන්නේ සම්පීඩනයට ලක් කරන්න බැරි හරි අනවරත ඒ කියන්නේ එකම ෆ්ලෝ එකක් යන
හරි. අනාස්තර වශයෙන් නිශ්චිත ගමන් පතයක යන තරලය ගත්තාම ස්තර වශයෙන් නිශ්චිත ගමන් පතයක යන හරි පිළිවෙලට හරි අනාකූල රේඛාවක් හරි අනාකූල රේඛාවක් සැලකුවා. පැහැදිලිද? හරි. අනාකූල මෙන්න මේ වගේ කියන තරල ප්‍රවාහයක එක අනාකූල රේඛාවක් සැලකුවාම මොකක් වෙනවද කියනවද? ඒ රේඛාව මත ඇති ඕනෑම ලක්ෂයක ඒකක පරිමාවක පීඩන ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියේ ඒකක පරිමාවක චාලක ශක්තියත් එකතු නියතයක් කියලා කියනවා. හරි. පැහැදිලිද? දැන් අමාරු නෑ නේ. ලේසියිම අමාරු නෑ. හරි. දැන් මේ ටික ඔක්කොම දන්නවා. පැහැදිලිද? දැන් ළමයි පට්ට අමාරු කියන එක මේ ආපුවාම පොඩ්ඩක් කියන්නේ. හරි. ඒක අමාරු වෙන්න දෙයක් නෑ. ඒක පට්ට ලේසි. මේක මේව තේරුම් ගන්නවා කියන්නේ ඉතාමත් ලේසි. පැහැදිලිද? දැන් එතකොට මේකේ කියන කතාව දැන් ගන්න. දුෂ්ටාවි බලන ගැණියගේ තරම් කියන එක දාන්න. අසම්පීඩ්‍යය කියන එක දාන්න. අනවර්තයි කියන එක දාන්න. අනාකූලයි කියන එක දාන්න. හරි. ආන්ගේ වගේ තරල ප්‍රවාහයක හරි එක් අනාකූල රේඛාවක් කියන එක දාන්න. ඒ රේඛාව මත ඇති ඕනෑම ලක්ෂයක හැමතැනම මොකක් කියලා තියෙනවද? ඒකක පරිමාවක පීඩන ශක්තිය, ඒකක පරිමාවක විභව ශක්තිය, ඒකක පරිමාවක චාලක ශක්තිය එකතු නීතියක් කියලා කියනවා. හරි. දැන් බලන්න මේ ටික පුළුවන්. හරි. මම දන්නවා ප්‍රශ්නේ. අනාකූල රේඛාවක් තේරුණා. අනාකූල රේඛාවක් මත ඇති ඕනම ලක්ෂයක මෙන්න මේ තුනේ එකතුව සමානයි කියන එකක් තේරුණා. හරි. ඒ කියන්නේ අනාකූල රේඛාව මත ඇති ඕනම ලක්ෂයක් ගත්තොත් මේ තුනේ තියෙන එකතුව නීතියක් කියන එක තේරුණා. මෙන්න මේකයි දැන් පැහැදිලි කරන්නේ. හරි. ඒකක පරිමාවක පීඩන ශක්තිය කියන එක ටිකක් නూరుයි වගේ. ඒ වගේ ප්‍රශ්නේ තියෙනවා. ඒකක පරිමාවක විභව ශක්තිය කියන එක පොඩ්ඩක් නూరుයි වගේ. ඒකක පරිමාවක චාලක ශක්තිය කියන එක නూరుයි වගේ. තරල කතාව ඕකේ නూరు වෙලා තියෙන්නේ මොකද්ද? මේ ඒකක පරිමාව කියලා කියන්නේ පීඩන ශක්තියක් දන්නවා, විභව ශක්තියක් දන්නවා, චාලක ශක්තියක් දන්නවලු. හරි. ඒකක පරිමාවක පීඩන ශක්තිය ගුවා මොන්න කොට බය වෙනවා. හරි. පැහැදිලි කියනවා. දැන් බය වෙන්න දෙයක් නැහැ. සාධාරණද? අසාධාරණ නෑ. මම බය වෙන්නේ. සාධාරණ නෑ. හරි. දැන් බය වෙන්න ඕනේ නෑ. පැහැදිලි කියනවා. දැන් ඒක මම කියලා දෙන්නම් හරි පැහැදිලිව. හරි. බය වෙන එක සාධාරණ නෑ මට කියලා දෙන්න. තාරයට යා. දැන් එතකොට හරි. දැන් අපි දන්නේ නැති ටික කතා කරගෙන යන්න බලමු. පැහැදිලිද? හා. මොනවද මේ දන්නේ නැති ටික? ඒකක පරිමාවක පීඩන ශක්තිය කියන එක නම් මම තේරෙන්නේ දන්නේ නැහැ. මොකක්ද මේවා? ඒකක පරිමාවක පීඩන ශක්තිය. දැන් පීඩනය කියන එක නම් ඔබ දන්නවා. පීඩනය කියලා කියන්නේ මොකක්ද? ඒකක හරස්කඩ වර්ගඵලයකට ලම්බක වේදන බලයට නේද ළමයි පීඩනය කියලා කියන්නේ. ඒකක හරස්කඩ වර්ගඵලයකට ලම්බක වේදන බලයට තමයි ළමයි පීඩනය කියලා කියන්නේ. පැහැදිලිද? හා. උදාහරණයක් කිව්වොත් මෙහෙමයි. දැන් උඹලා බස් එකේ යනවනේ. හා. දැන් මේ පන්ති ඇදලා බස් එක යනවා පුල් ලෝඩ් එකක් ගන්න යනවා බස් එකේ ඉඳලා. හරි. යන්නත් බෑ පාරවලින්. හරි. කරන්න දෙයක් නැහැ යන්නත් එපා. ඉන්නේ කොහොම හරි කියලා බස් එකේ නැගිටින්න. බස් එකේ නැගලා යනකොට හරි දැන් ඔෆිස් ගිහින් එන අත්වෙනි ඉති තියෙනවා මෙන්න මේ වගේ තවත් හයි කියන්නේ ඒකට බෑගෙනවා මේ කකුල. ඒකට නෝ මේ කකුල බෑගෙනවා. හරි. බයිසින් කෑ ගන්නද බොහොමාරෙන් බේරේ අද්දරතු ඉන්නවා. හරි. දැන් මේ දාන්න ටිකක් සපත්තුවකට වගේ කකුල බෑගෙනවා. හරි. එතකොට මොකද වෙන්නේ? ඔබට වැඩිපුර රිදෙන්නේ මොකේද? හයි හීල්ස් එකට බෑග්ගාම ටිකක් රිදෙනවා වැඩි නේද? රිදෙනවා වැඩි වෙන්නත් එපා නේ. ඇයි ඒ? දැන් මම මෙතෙන්දි පීඩනය මොකද වෙලා තියෙන්නේ වැඩි වෙලා. ඇයි මේ අපොබේ ඒකක හරස්කඩ වර්ගඵලයකට ලම්බක වේදන බලයටනේ පීඩනය කියලා කියන්නේ. එතකොට මෙයාගේ හරස්කඩ වර්ගඵලය පොඩි. හරි. දෙන්නගෙන්ම හිතන්නකො 250 නිව්ටන් බලයක් ආවා කියලා. සපත්තුවේ පාගන එක්කෙනාගේ 250 නිව්ටන් එන්නේ. මෙයාගේ 250 නිව්ටන් තමයි බලය ඉන්නේ. වැරදිද? හැබැයි තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි මෙතෙන්දි පීඩනය වැඩි. හරි? පීඩනය කියන එක නිර්වචනය කරන්නේ මොකද්ද? ඒකක හරස්කඩ වර්ගඵලයකට ලම්බක වේදන බලය තමයි පීඩනය කියන්නේ. මෙතනදී පීඩනය වැඩි. මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? හරස්කඩ වර්ගඵලය විශාලයි. එහෙනම් මෙතෙන්දි පීඩනය අඩුයි. ඕම් ඔකට තමයි ළමයි පීඩනය කියලා කියන්නේ. මොකටද? ඒකක හරස්කඩ වර්ගඵලයකට ලම්බක වේදන බලයට තමයි පීඩනය කියලා කියන්නේ. පැහැදිලිද? හරි. දැන් එතකොට පොඩ්ඩක් පීඩනය
එතකොට අපි කොහොමද හොයන්නේ? ඒකක හරස්කඩ වර්ගඵලයකට ලම්බකව යෙදෙන බලය. ඊළඟ එක සරලයි කතාව. දැන් එතකොට අපිට කියලා තියෙන අමුතු එකක්. ඒකක පරිමාවක පීඩන ශක්තිය. හරි? මට කියන්න දැන් ඒකක පරිමාවක් කියලා කියන්නේ මොකක්ද කියලා? ඒකක පරිමාවක් කියලා කියන්නේ මොකක්ද ළමයි? සරලයි අපි දන්නවා. මොකක්ද? දිග එකක් වෙච්චි, පළල එකක් වෙච්චි, උස එකක් වෙච්චි. පරිමාවන්නේ ඒකක පරිමාවක් කියලා කියන්නේ. සරලයි කතාව. හරි? ඒකක පරිමාවක් කියලා කියන්නේ දිග එකක් වෙච්චි, පළල එකක් වෙච්චි, උස එකක් වෙච්චි පරිමාව. ඒකක පරිමාව. දැන් ඒකක පරිමාවක පීඩන ශක්තිය කියලා කියන්නේ මෙන්න මේ වෙච්චි මේ දිග එකක්, උස එකක්, පළල එකක් වෙච්චි. හරි? පරිමාවක තියෙන පීඩන ශක්තිය තමයි ඔතනදී කියන්නේ. දැන් මේව කතා කරන්න යනකොට අපි මෙන්න මේ විදිහට. දැන් මම කාර්ය ශක්තිය ක්ෂමතාවයේ පාඩම කියලා දෙනකොට ළමයි කියලා දීලා තියෙනවා. හරි? කාර්ය ශක්තිය ක්ෂමතාවයේ පාඩම කියලා දෙනකොට කියලා දීලා තියෙනවා. තාම නෝට් ලියාගන්න මොකක් කලබල වෙන්න එපා. තාම පොඩ්ඩක් තේරුම් අරන් ඉන්න. ඊට පස්සේ මම නිර්වචන ටික දීලා පැහැදිලිව නෝට් ටික දෙන්න. හරි? හරි. මේ බලන්න ළමයි. හරි. කාර්ය ශක්තිය ක්ෂමතාවයේ පාඩම ගන්නකොට මම ඔයාලට කියලා දීලා තියෙනවා මේ ලෝකේ තියෙන ශක්තිය මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ නේද? ඉතින් තව එකක් බවට පරිවර්තනය වෙමින් යනවා. පැහැදිලිද? ඒක බලමු කිව්වනේ. හරි. දැන් එතකොට මෙහෙම දෙයක් අපි කතා කරමුකෝ. මම මේ ඩස්ට් එක මෙහෙම තියලා ඩස්ට් එක උන් අහුඩට උස්සනවා. දැන් එතකොට මම කියනවා මේ ඩස්ට් එකේ යම් කිසි ශක්තියක් ගබඩාවනවා. පිළිගන්න බෑ. මේ ආපන්කෝ කතාව හරි. පිළිගන්න බෑ කියන්නේ තේරෙන්නේ නෑ නේ මේක පාට කිව්වොත් පැහැදිලි කරලා දෙන්න බැරි. ඕම් පොල් ගස් දෙකක් තියෙනවා. හරි. මේ එන්න අනිත් පොල් ගස්. පැහැදිලිද? හරි. දැන් එතකොට ඔබ මොකද කරන්නේ දැන්? හරි. පන්තියක් ගින් එනවා මේ පොඩි පොල් ගහ ගාවින් යනවා එකට. මොකද වෙන්නේ? ඩෝල් ගාලා පොල් ගෙඩිය වැටෙනවා. මේ ඔළුවට මොකද වෙන්නේ? ඔළුව ටිකක් ඩැමේජ් වෙනවා. අවුලක් නෑ. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙ තව ටිකක් දුර යනකොට තව ලොකු පොල් ගහක් තියෙනවා. දැන් කොහොමද එකයි කියලා ඒක ඇටුත් යනවා. එතකොට මොකද වෙන්නේ? මේ උස පොල් ගහේ තිබ්බ පොල් ගෙඩියක් වැටෙනවා. ආන් එතකොට ටිකක් උද්දරුණු වෙනවා. පැහැදිලිද? ඔබට වැඩිපුර දෙන්නේ මොකෙන්ද? ආම්බම් මේ උස පොල් ගහේ වැඩිපුර ඩැමේජ් වෙන්නේ මොකද්ද? උස පොල් ගහේ ඉඳන් වැටිච්ච පොල් ගෙඩිය මොකක් වෙලා තියෙනවද? පොල් ගෙඩිය වැටිච්ච වෙලාව ඔළුව මොකක් වෙලා තියෙනවද? හරි? ඔළුව වැඩිපුර ඩැමේජ් වෙනවා. සාධාරණයි. කොට පොල් ගහෙන් වැටුණාට පස්සේ ටිකයි රිදෙන්නේ උස පොල් ගහෙන් වෙන්නාම මොකද වෙන්නේ? ටික වැඩිපුර රිදෙනවා. ඒ කියලා කියන්නේ හරි? මෙයාගේ මේ කොට පොල් ගහේ තිබ්බ පොල් ගෙඩියට තිබ්බ ශක්තියට වඩා ශක්තියක් තිබිලා තියෙන මොකේද? උස පොල් ගහේ පොල් ගෙඩිය. පැහැදිලිද මම කියන එක? සරලයිද කතාව නැද්ද? දැන් ඔන්න ඔබ තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? නැත්තම් මෙහෙම එකක් ගමුකෝ අපි. හරි? හරි. ඔන්න දොඹකරයක් තියෙනවා. මේ පැහැදිලි වෙන්න මේවා කියලා දෙන්නවා. දොඹකරයක් තියෙනවා, කාර් එකක් තියෙනවා. ඉතින් කාර් එක කොහොමද නවත්තලා තියෙනවා. හරි? දැන් මීටර 10ක් උසට දොඹකරය මොකක් හරි දොඹකරේ පොඩි ආබාධයක් තියෙනවා කියනවා. මීටර 10ක් උසට අර මොකක් හරි දොඹකර කඳා උස්සලා ඉවරලා එකපාරට අතහැරෙනවා. තොරිකන් කාර් එකේ මේක කුඩු වුණා කියනවා. හරි? ඔය කාර් එක හිතන්නකෝ. ආයි මොකද්ද? ආයි ඔම කාර් එකක් තියෙනවා, ආයි දොඹකරයක් තියෙනවා. දැන් මූ මීටර 100ක් උස්සලා තියෙන වෙලාවෙදී මේ මීටර 100ක් උස්සලා තියෙන වෙලාවෙදී මේ අමාරු දෙයක් නෙමෙයි කියන්නේ පැහැදිලි වෙන්න කියලා දෙන්න. දොඹකර දෙකක් තියෙනවා. මීටර 10ක් උස්සලා තියෙන දොඹකරේ මෙහාට මීටර 10ක් උස්සලා තියෙන වෙලාවේ අතරියොත් එහෙම යම් කිසි ඩැමේජ් එකක් මේ කාර් එකට වෙනවා. හරි. මීටර 100ක් උස්සලා තියෙන වෙලාවක මීටර 100ක් නම් ඉස්සෙන්නේ නෑ. ඒ මීටර 30ක් කියනවා. විශාලයි. මීටර 30ක් ඉස්සෙලා තියෙන වෙලාවක අතහැරුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේ කාර් එක ෆ්ලැට් වෙලා යනවා. දැන් ඔබට තේරෙනවා හරි යම් කිසි වස්තුවක් පොළොව මට්ටමේ ඉඳන් නැත්තම් විභව ශූන්‍ය මට්ටමේ ඉඳන් පැහැදිලි විභව ශක්ති ශූන්‍ය මට්ටමේ ඉඳන් ඉහළට යන්න මොකද වෙන්නේ? එයාගේ ශක්තියක් ගබඩා වෙනවා. සරලයි කතාව. හරි සරලයි. හරි. දැන් ඕක මම පැහැදිලිව විස්තර කරලා තියෙනවා කාර්ය ශක්තිය ක්ෂමතාවය. හරි. එතකොට මේක තව ටිකක් මේ කියලා දුන්නේ මේක පොඩ්ඩක් කියලා දෙන්න ලේසි වෙනවා. දැන් එතකොට පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ කාරණාවක්. දැන් එතකොට අපිට පිළිගන්න වෙනවා. හරි. මොකද්ද? මම මෙහෙම කරලා ඉස්සුවාම
මේ ඩස්ටර් එකේ ශක්තියක් ගබඩා වෙනවා. පැහැදිලිද? පැහැදිලිද නැද්ද? ශක්තියක් ගබඩා වෙනවා. එතකොට මම්ම කියලා කියනවා ශක්තියක් මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ. එතකොට කොහොමද මුකේ ශක්තියක් ගබඩා වුනේ බං? එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මං කරන්නේ කාර්යයක් මේ. මම මෙහෙම අතේදී මෙතන අත තිබිලා මම මෙහෙම අත ඉස්සුවා. අයින මම කාර්යයක් කරා. පැහැදිලිද? මම කරපු කාර්යයෙන්ද තමයි මෙයාගේ ශක්තියක් ගබඩා වුනේ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? හරි? මම කරපු කාර්ය ප්‍රමාණය සමානයි මෙයාගේ ගබඩා වෙච්ච ශක්තිය. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ මම? මගේ තිබ්බ ශක්තිය ටිකක් මෙයාට පරිවර්තනය වෙනවා. හරි? මෙයාට ගමන් කරනවා. පැහැදිලිද? අපි කාර්යයක් කියලා කියන්නේ මොකද්ද? එක් වස්තුවක සිට තවත් වස්තුවකට සිදුවන ශක්ති ගණනයක් නෙමෙයි මම කාර්යයක් කියලා කියන්නේ. පැහැදිලි කතාව? හරි. ශක්තිය ගමන් කිරීමක් වෙන්නේ. හරි. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? මම මෙතන කාර්යයක් කරා. හරි? කාර්ය කරේ මෙන්න මේ ඩස්ටර් එකට. සරලයි කතාව. මම කරපු කාර්ය සමානයි මේ මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට මෙයාගේ ගබඩා වෙච්ච ශක්තිය. හරි? ඉහළට යන්න මොකද වෙන්නේ? ශක්තිය වැඩි වෙනවා. සරලයි කතාව. හරි. එතකොට අපිට ඔය ශක්තිය කියන එක විග්‍රහ කරගන්න පුළුවන් කාර්යයක්. ඕක පැහැදිලි කරන්නයි මේක පැහැදිලි නෑ. ශක්තිය කියන එක අපිට විග්‍රහ කරගන්න පුළුවන් තමයි කාර්ය ඇසුරේ. සරලයි. දැන් මෙතන තිබ්බ ඩස්ටර් එක උඩට යනකොට අපි දන්නවා හරි පොල් ගෙඩිය කතාව කියනවා වගේ පොල් ගෙඩිය උඩට යන උසෙන්න මොකද? උගේ ගබඩා වෙන ශක්තිය වැඩි වෙනවා. ඒක උස පොල් ගෙඩියක් වෙච්ච ගමන් අඟුල ගෙඩියන්න වෙන්නේ. පැහැදිලිද? දැන් ඒ වගේ ඩස්ටර් එකක් තෝ උස්සනකොට ශක්තියක් ඩස්ටර් එකේ ගබඩා වෙනවා. එතකොට ශක්තිය කොහෙන්වත් එන්නේ දෙයක් නැහැ නේද? මම කරපු කාර්ය ප්‍රමාණය තමයි. මම කරපු කාර්ය සමානයි වස්තුවේ ගබඩා වෙච්ච ශක්තිය. ඕකනේ කතාව. එතකොට අපිට ශක්තිය කියන එක විග්‍රහ කරගන්න පුළුවන් කාර්ය ඇසුර. සරලයි නේ කතාව. පැහැදිලිද නැද්ද? පැහැදිලි. එතකොට පැහැදිලිද? හරි. මම මේ ටික මේ අමතර දෙයක් තේරුම් ගන්න කිව්වේ. හරි. එතකොට මම මොකද කරන්නේ දැන්? මම දැන් පීඩන ශක්තිය හරි අපි දන්නවනේ දැන් ශක්තියක් අපිට නිර්වචනය කරගන්න පුළුවන් කාර්ය ඇසුරින් කියන සරලයි කතාව. හරි. මම දැන් පීඩන ශක්තියක් මොකද කරන්නේ? කාර්ය ඇසුරෙන්ම නිර්වචනය කරනවා. කියන්නේ කරන්න පුළුවන් කියලා කියන්නේ සරල කතාවක් නේ. මෙන්න මේ ඩස්ට් එකේ ගබඩා වෙච්ච ශක්තිය සමාන වෙනවා මම කරපු කාර්ය ප්‍රමාණයට. එහෙනම් මේ ශක්තිය සමානයි මම කරපු කාර්ය ප්‍රමාණයට. අයනම් මේකේ ශක්තිය නිර්වචනය කරන්න පුළුවන් මම කරපු කාර්ය ප්‍රමාණය කියන. පුළුවන් නේ. ඒ වගේම මම මොකද කරන්නේ දැන්? පීඩන ශක්තිය තමයි නිර්වචනය කරගන්නවා. හරි. හොඳට තේරුම් ගන්න. පීඩන ශක්තිය මම නිර්වචනය කරනවා මොකෙන්ද? කාර්ය ඇසුරින්. කාර්ය. දැන් මේවා මේ කතා කරපුවා තමයි මේ ආයි කියවෙන්නේ. හරි. අපහැදිලි වුණොත් කියලා ආයි මතක් කරන්නේ. හරි. කාර්ය කියලා කියන්නේ මොකද්ද? බලය වැඩි කරන්න ඕනේ විස්ථාපනය. සරල කතාවක්. හරි. ඊට පස්සේ හරි පීඩන ශක්තිය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය කියලා දානවා. පැහැදිලිද? හරි. හැබැයි අපි මෙහෙම දෙයක් ගන්නවා. නේ? පීඩනය සමානයි බලය වැඩිම හරස්කඩ වර්ගඵලය. ඒ මොනේ? ඇයි බං? ඒක හරස්කඩ වර්ගඵලයකට ලම්බකම ඉඳලා බලන්නේ පීඩනය වුනේ. එහෙනම් මොකද වෙන්නේ? බලය සමාන වෙනවා මොකටද? පීඩනය වැඩි කිරීම හරස්කඩ වර්ගඵලය. සාධාරණයි. මම එතකොට මෙතන බලය වෙනුවට මේක දානවා. හරිම සරලයි. P වැඩි කිරීම A වැඩි කිරීම S කියලා. පීඩන ශක්තිය ළමයි. පැහැදිලිද? පීඩන ශක්තිය. දැන් හිතපන්කො මෙන්න මෙහෙම දෙයක්. හොඳට තේරුම් ගන්න ඕනේ කියන එක. හරි. දැන් හිතන්නකො මෙන්න මෙහෙම දෙයක්. අපි හරස්කඩ වර්ගඵලය දිගෙන් වැඩි කරලා මොකද්ද බං ගන්න? සරල කතාවක් නිසා. ඒකට පැහැදිලි කරලා දෙන්නේ ඔයාලට මේවා පැහැදිලි කරගෙන යන්න ඕනේ නැතු තේරුම් ගන්න. හරි. හරස්කඩ වර්ගඵලය මොකෙන්ද? දිගෙන් වැඩි කරාම මොකක්ද වෙන්නේ? යකෝ පරිමාවක් මේන්නේ නේද? හරි. මට කියනවා මෙන්න මෙහෙම එකක්. ඕම් කෝපයක් තියෙනවා මෙයාගේ පරිමාව හොයන්න කියලා. මොකද්ද ඔයා කරන්නේ? yr වර්ගය දාලා මෙන්න මෙයාගේ හරස්කඩ වර්ගඵලය හොයලා එයා උසින් වැඩි කරනවා. හරස්කඩ වර්ගඵලය දිගෙන් වැඩි කරාම උත්තරේ මොකක්ද දෙන්නේ ළමයි? පරිමාවක් නේ බං එන්නේ. එහෙනම් මොකද වෙන්නේ? P වැඩි කිරීම වොලියුම් කියලා දාගත්ත එක පරිමාව. පැහැදිලිද? හරි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට කියලා දෙන්නේ මොකද්ද? යකෝ ඒකක පරිමාවක පීඩන ශක්තියනේ. පැහැදිලිද? මොකද්ද කියලා කියන්නේ ළමයි? ඒකක පරිමාවක පීඩන ශක්තිය කියලා කියන්නේ.
එතකොට බම් මේ ඒකක පරිමාවක පීඩන ශක්තිය කියලා කියන්නේ දැන් අපි දන්නවා ඒක. ඒකක පරිමාවක් කියලා කියන්නේ එකක් දිග, එකක් පළල, එකක් උස. හරි. ඒතර පරිමාව වලට මොකද්ද? දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. එහෙනම් උත්තරේ මොකද්ද? 1යි. එක එකකින් වැඩි කරලා එකකින් වැඩි කරාගෙන උත්තරේ මොකද්ද? 1යි. ඒකක පරිමාවක් කියලා කියන්නේ මෙයාගේ පරිමාව කීයද? ඝන මීටර 1යි. ඝන මීටර නැත්නම් ඒකක 1යි. හරි. ඒකක පරිමාවක් කියලා කියන්නේ දිග, පළල, උස එක වෙච්ච එක. ඒකේ පරිමාව වන්නේ දිග, පළල, උසෙන් වැඩි කරන උත්තරේ 1යි. ඒකක පරිමාවක පීඩන ශක්තියනේ කියලා තියෙන්නේ. හරි. දැන් මෙතන ශක්තිය කියන එක අපිට ආව පීඩනය වැඩි කිරීම පරිමාව. හැබැයි අපි දන්නවා මේ ඒකක පරිමාවක පීඩන ශක්තිය දීලා තියෙනවා. ඒකක පරිමාව කරලා ළමයි පරිමාව කීයද? ඒකක පරිමාව නම් පරිමාව 1යි බං. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඒකක පරිමාවක පීඩන ශක්තිය ගත්තොත් හරි. හරි. හරි පොඩ්ඩක් බලලා ගන්න. ඒකක පරිමාවක පීඩන ශක්තිය ගත්තොත් ඒකක පරිමාවක පීඩන ශක්තිය ගත්තොත් මොකද වෙන්නේ? සමාන වෙනවා ළමයි පීඩනය. පැහැදිලිද? ඕකයි මම කිව්වේ මේක පීඩනය කියලා දාලා උගන්වන්න පුළුවන්. හරි. නිකම්ම එහෙම වුණොත් ඒක උඹලට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ. හරි. මේවා පද නම් කරනකොට ලියපන් මේ ඒකක පරිමාවක පීඩන ශක්තිය. නිකම් පීඩනය කියලා ලියන්නේ නැතුව. හරි. පැහැදිලිද? ඒක වැදගත්. හරි. මොකක්ද වෙන්නේ? එතකොට ඒකක පරිමාවක පීඩන ශක්තිය සමාන වෙන ළමයි පීඩණයටම. එහෙනම් මම මෙයාට දාගන්නම් P කියලා. පීඩණය. අවුලක් නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ මේ කියන ඒවා. හොඳේ. අමාරු නෑ. හරි. ඊට පස්සේ අපි නිර්වචනය කරගෙන යනවා බර්නෝලි මූලධර්මයේ පැහැදිලිව. හරි. අපි මේ තාම තේරුම් ගැනීමක් කරන්නේ. හරි. ඕන්න දැන් ඒකක පරිමාවක පීඩන ශක්ති ප්‍රශ්නේ නම් විසඳුණානේ. ඒකක පරිමාවක පීඩන ශක්ති ප්‍රශ්නේ විසඳුණා කියලා මම හිතනවා. අමාරු දෙයක් නෙමෙයි තිබ්බේ ලේසි දෙයක්. හරි. ඒකක පරිමාවක පීඩන ශක්තිය කියලා කියන්නේ පීඩනය. පැහැදිලි නේද? මොකක්ද කියන්නේ? හරි. ඊට පස්සේ මොකද්ද? ඒකක පරිමාවක විභව ශක්තිය. අම්මනේ. දැන් ඒක ගැන කතා කරමු. ඒකක පරිමාවක පීඩන ශක්තිය කියන්නේ පීඩනමයි. හරි. පීඩනයමයි. ඒකක පරිමාවක විභව ශක්තිය. දැන් මම මේව දෙයක් කියන්නේ. ඕම් ගඟක් ගලනවා කියන කොට කියනවා. හරි. දැන් ඔබ හිතපන් ඔබ දැන් ඒ ලෙවල් කරන ළමෙක් නේ හරි. එතකොට දැන් කවුරු හරි මොකක් හරි කියන මේ ගඟ උඩ තියෙනවා මේ ගඟ උඩින් එන තරලේ හරි. මේක මේ අනාකූල අවස්ථාවේ තරලයක් වෙන එක පොඩි කතාවක් කියලා. මේ ගඟ උඩ එන තරලේ හරි. එහෙම කියන්න ඕනෙත් නැහැ. ඔයාලට කියනවා මේ ගඟක් තියෙනවා. මේ ගඟ උඩ මෙන්න මේ මම කියන ලක්ෂයක් මෙන්න මේ A කියන ලක්ෂය. හරි. A කියන ලක්ෂය හරහානේ A කියන ලක්ෂය හරහා ගමන් කරන තරලයක් තියෙනවා. හරි. මේක ගත්තා පස්සේ මීටර 10ක් උසයි ළමයි. හරි. ඒක මම කියන උදාහරණයකට මේ කියන්නේ පැහැදිලිව අහන්න. ගඟක් තියෙනවා. එයා මේ පොළොව මට්ටමේ ඉඳන් මීටර 10ක් උසයි. හරි. ආන්ගේ ගඟ උඩ මෙන්න මේ හරිය A කියන ලක්ෂය හරිය මට උඩ මේ හරි මීටර ඒකක පරිමාවක විභව ශක්තිය කියලා කියනවා. ඒ කියන්නේ මීටර 1ක් දිග, මීටර 1ක් පළල, මීටර 1ක් උස තරල කොටසක් හිතන්නකො. ආන්ගේ තරල කොටසේ මට විභව ශක්තිය හොයලා දෙන්න කියලා කියනවා. ආම්මා. හරි. දැන් ඔයා දන්නවා ටක් ගාලා පොඩි කාලේ ඉඳන් මොකද්ද? විභව ශක්තිය හොයන්න ළමයි mgh කියලා කියන්න දන්නවා. විභව ශක්තිය හොයන්නේ කොහොමද? mgh දාලානේ. ඒක ඔයා දන්නවා පොඩි කාලේ. අමාරු දෙයක් නෙමෙයි. හරිද? හරි. පොඩ්ඩක් ස්පීඩ් දරවලා මේ රිවිෂන් එක පැහැදිලි. හරි. ටක් ස්පීඩ් දරවලා හරි. තේරෙන්නේ විතරක් තියෙනවා ටක් ගාලා කියන්නේ. පොඩ අහු කෙරෙනවා. mgh කියලා අපි කියනවා. පොඩි කාලේ ඉඳන් විභව ශක්තිය හොයන්නේ කොහොමද? mgh කියනවා. පැහැදිලිද? හරි. දැන් එතකොට මෙතන හොයන්න තියෙන්නේ මොකද්ද? හරි. දැන් අපි දන්නවා මේ ගුරුත්වය තොරණේ නම් අවුලන්නේ 10යි. ඒ උසක් දීලා තියෙනවා 10යි. අම්මට මම කේස් එකක් තියෙනවා. යකෝ ස්කන්ධයක් තියෙනවා හොයන්න. දැන් අපිට දුන්නේ නිකන් පරිමාවක්. එකක් දිග එකක් උස එකක් පළල. හරි. තරල පරිමාවක තරල කොටසේ විභව ශක්තිය තමයි හොයන්නේ. අපිට ස්කන්ධයක් දුන්නේ නැහැ. හැබැයි අපිට දුන්නා මොකද්ද? ඒකක පරිමාවක ස්කන්ධයක් දීලා තියෙන්නේ. ඔන්න තේරුම් ගනින් කියන්නේ. දැන් එතකොට ළමයි ඒකක පරිමාවක ස්කන්ධයක් කියලා කියන්නේ මොකද්ද? පැහැදිලිද? හා. ඒකක පරිමාවක ස්කන්ධයක් කියලා කියන්නේ මොකද්ද? දැන් පැහැදිලි සූපේ නේද? ඒකක පරිමාවක ස්කන්ධයක් කියලා කියන්නේ මොකද්ද?
යකෝ ඒකක පරිමාවක ස්කන්ධයටනේ ඝනත්වය කියන්නේ. හරි? ඒකක පරිමාවක ස්කන්ධයට නේද ළමයි ඝනත්වය කියලා කියන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ටික අපි දාලා බලමු. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. සරලයි. ඝනත්වය සමානයි ළමයි ස්කන්ධය බෙදීම පරිමාව. පැහැදිලිද? හරි. දැන් එතකොට මොකද වෙන්නේ? පරිමාව එකයි නම් ස්කන්ධය සමානයි ඝනත්වය වැඩි කිරීම එක. මේ අවස්ථාවේ මොකද වෙන්නේ? ස්කන්ධය සමාන වෙනවා ඝනත්වය. ඕම් පැහැදිලි කරන්න දෙයක් නැහැ. උඹලා පොඩි කාලේ ඉඳන් දන්නවා නේ. ඒකක පරිමාවක ස්කන්ධයට තමයි අපි ඝනත්වය කියලා කියන්නේ බං. ඝනත්වය කියන එක නිර්වචනය කරන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. පරිමාව එකක් වෙන එකක ස්කන්ධයට තමයි ඝනත්වය කියන්නේ. පැහැදිලිද? යම් ද්‍රව්‍යයක ඝනත්වයක් කියලා කියන්නේ මොකද්ද? යම් ද්‍රව්‍යයක් ගන්නවා ඒකක පරිමාවක් එයාගේ ස්කන්ධය වෙනවා. ඒකට තමයි ඝනත්වය කියන්නේ. පැහැදිලිද? දැන් එතකොට අපිට පුළුවන් මෙතෙන්දි හොඳට තේරුම් ගන්න. හරි? අපිට පුළුවන් මොකද්ද? මේ අපිට ගණන් හොයන්න කියලා තියෙන විභව ශක්තිය. හැබැයි ඔබ දන්නවා විභව ශක්තිය වගේ mgh දාලා. හැබැයි අපි ස්කන්ධය දන්නේ නැහැ. හැබැයි අපිට හොයන්න තියෙන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. ඒකක පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ ළමයි ඝනත්වය. ρgh කියලා ගන්නවා. පැහැදිලිද නැද්ද? ඒකක පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ ඝනත්වය. හරිය පැහැදිලිව තේරුම් ගන්න අමාරු දෙයක් නෙමෙයි කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද නැද්ද? හරියම සරලයි. ඒකක පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? ඝනත්වයනේ මම ඒකක පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ. එතකොට ඒකක පරිමාවක විභව ශක්තිය වෙනකොට දාගන්න පුළුවන් මොකක්ද කියලාද? ρgh කියලා. හරි? පැහැදිලිනේ? අපි දන්නවා විභව ශක්තිය හොයන්නේ mgh. හරි? හැබැයි අපි ස්කන්ධය හොයාගන්න ඕනේ. හැබැයි ස්කන්ධය හොයාගන්න ඕනේ ඒකක පරිමාවක ස්කන්ධය. යකෝ ඒකක පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ ඝනත්වය. ඝනත්වය කියන්නේ. පැහැදිලිද මම කියන එක නැද්ද? හරිම සරලයි කියනවා. ඊට පස්සේ අපි කතා කරමු ඒකක පරිමාවක චාලක ශක්තිය. එතකොට මම මේක ආදේශ කරලා දෙන්නම්. මේක ගඟම තියෙනවා. හරි. මේ ගඟ තරල කොටස හිතන්නකො තප්පරයට මීටර 10ක ප්‍රවේගයකින් පාරට ඇදෙනවා. උදාහරණයක් මේ කියන්නේ පැහැදිලි. හරි. තප්පරයට මීටර 10ක ප්‍රවේගයකින් පාරට ඇදෙනවා. දැන් එතකොට කියනවා මෙන්න මේ ඒකක පරිමාවය නැත්තම් මෙන්න මේ තරල කුට්ටියේ මට හොයලා දෙන්න මල්ලි මේ චාලක ශක්තිය කියලා කියනවා. එතකොට දැන් ඔබ දන්නවා පොඩි කාලේ ඉඳන් චාලක ශක්තිය නම් හොයන්නේ මම භාගයක් රෝ v වර්ගය නේද? භාගයක් රෝ v වර්ගයේ භාගයක් mv වර්ගය හරි. භාගයක් mv වර්ගය නේද? රෝ v වර්ගය වෙන එක කියවෙන්න. හරි. දැන් එතකොට ඔබ දන්නවා මොකක්ද? ඒකක පරිමාවක ස්කන්ධයක් තමයි මේ දීලා තියෙන්නේ. පරිමාව ගත්තොත් ඒ මොකද්ද? 1 1 1. හරි. දැන් ඔබ ස්කන්ධය හොයාගන්න ඕනේ. හැබැයි හොයාගන්න තියෙන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. ඒකක පරිමාවක ස්කන්ධය කියන්නේ මොකද්ද ළමයි ගණන්? භාගයක් රෝ v වර්ගය. පැහැදිලිද වැඩේ නැද්ද? හරි සරලයි. දැන් ඔබට කියනවා මෙන්න මේව තරල කොටසක් තියෙනවා ඒකක පරිමාවක්. මෙන්න මෙයාගේ මට චාලක ශක්තිය හොයලා දෙන්න. චාලක ශක්තිය හොයන්නේ භාගයක් mv වර්ගය ඒක හරි. හැබැයි ඔබ ස්කන්ධයක් දැනගන්න ඕන. හරි. හැබැයි මේව දෙයක් තියෙනවා. මෙයාගේ ස්කන්ධය හොයන්න ඕනේ මොකේද? ඒකක පරිමාව. ඒකක පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? ඝනත්වය ළමයි භාගයක් රෝ v වර්ගය. පැහැදිලිද මම කියන එක නැද්ද? රෝ එන විදිය පැහැදිලිද නැද්ද? භාගයක් රෝ v වර්ගය. හරි. ස්කන්ධය වෙනුවට ඝනත්වය දාන්න පුළුවන්. ඇයි ස්කන්ධය තමයි හොයන්න ඕනේ. හැබැයි ඒකක පරිමාවක ස්කන්ධය. ඒකක පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද ළමයි? ඝනත්වය. හරි. දැන් ඕක පොඩ්ඩක් මම හරි පැහැදිලි වුණා කියලා හිතනවා. හරි. ඒ විදිහට කවුරු හරි ඉන්නවනම් අංගාර දාන්න දෙන්න. හරි. කතා කරලා කියන්නේ. හරිද? අමාරුද වැඩි මොකද තත්ත්වය? මොකද වැඩි? අමාරු වෙන්න දෙයක් නැහැ. පැහැදිලිද? දැන් එතකොට දන්නවා ළමයි ඒකක පරිමාවක පීඩන ශක්තිය ගත්තොත් පීඩනයට සමාන වෙනවා පීඩනයේ ව්‍යාසය. ඒකක පරිමාවක විභව ශක්තිය ගත්තොත් හරි විභව ශක්තිය හොයන්නේ mgh දාලා හරි ඒකක පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ ඝනත්වයෙන් අපිට දාගත්ත හැකි ρgh කියලා. පැහැදිලිද? ඊට පස්සේ තව ටිකක් මම ඕනනම් ඔප්පු කරලා පෙන්නනවා මොකද? ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. හරි. එහෙනම් ස්කන්ධයේ සමාන වෙනවා ඝනත්වයේ වැඩි කිරීම පරිමාව. පරිමාව එකයි නම් මොකද? ස්කන්ධයේ ඝනත්වය සමාන වෙනවා. එහෙනම් ස්කන්ධයේ වල ඝනත්වය දැන් මොකද? ඉතින් ප්‍රශ්නයක් නැහැ.
පැහැදිලිද? ඒකක පරිමාව විභව ශක්තිය කියලා කියන්නේ මොකද්ද? ඒකට අපි දාගත්ත ρGH කියලා. හරි. විභව ශක්තිය කියලා කියන්නේ mgh. හැබැයි ඒකක පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ ρ. එහෙනම් අපි දාගන්නවා ρGH. හරි. ඒකක පරිමාවක චාලක ශක්තිය. මොකද්ද නම් ඒකක පරිමාවක චාලක ශක්තිය කියලා කියන්නේ? ඒකක පරිමාවක චාලක ශක්තිය කියලා කියන්නේ මොකද්ද? චාලක ශක්තිය හොයන්නේ භාගයක් mv වර්ගය. ස්කන්ධය ගන්න තියෙන්නේ මොකටද? ඒකක පරිමාව. ඒකක පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? ඝනත්වය නම් භාගයක් හෝ v වර්ගය. එතකොට මේ තුන මෙන්න මේ හැමතැනකම මේ තුනේ එකතුව ඕම් මන් දැන් හරි නෝට් එක පිළිවෙල ලියලා ඉඳන් තාම මේ පැහැදිලි කිරීම කරන්න ළමයි හොඳේ හරි ඩවුට් එකක් තියෙනවා නෝට් එක ලියනකොට තවත් පැහැදිලි වෙයි අහපු විස්තර කරනවා හරි ඒ කියන්නේ මේ තුන එකතුව කියන එක මට දැන් ලියන්නේ පීඩනයේ හරි ඒකක පරිමාවක විභව ශක්තිය තියෙන ρGH දාන ඒකක පරිමාවක චාලක ශක්තිය කියලා කියන්නේ භාගයක් ρ v වර්ගය මේක එකතුව මොකක් කියලාද මේ හැමතැනකම නියතයක් කියලා කියනවා මොන වගේ තරලවලද තරල ස්තර අතර ඝර්ෂණ ඉතා කුඩා ගානකටවත් ගන්න බැරි අනිත් එක සම්පීඩනයට ලක් කරන්න බැරි අනවරත ඒ කියලා කියන්නේ ක්‍රම ෆ්ලෝ එක යන අනාකූල ඒ කියලා කියන්නේ තරල ස්තර වශයෙන් ගමන් කරන හරිය පිළිවෙල නිශ්චිත ගමන් පථයක් තියෙන අර කලින් කියුවා තරලයක අනාකූල රේඛාවක් මත ඇති ඕනෑම ලක්ෂයක මේ ඒකක පරිමාවක පීඩන ශක්තිය පීඩනයේ ඒකක පරිමාවක පීඩන ශක්තිය සමාන වුණාද පීඩනයට පීඩනයේ ඒකක පරිමාවක විභව ශක්තිය ඒකක පරිමාවක විභව ශක්තිය ඒකක පරිමාවක චාලක ශක්තිය එකතු වෙන විදිහට කියලා. මෙන්න මේ තුන් දෙනා එකතු කරලා බලුවාම මෙතනයි මේ තුන් දෙනා එකතු ළමයි සමාන වෙන්නේ. පැහැදිලිද? පීඩනය මේව අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි මේ තුනේ එකතු සමාන වෙන්නේ. පැහැදිලිද? හරිම සරලයි නේ මම අමාරු දෙයක් තියනවා මෙතන නෑ. පට්ටලේ ඉස්සා. දැන් එතකොට මම හිතනවා දැන් යම් කිසි අවබෝධයක් තියෙනවා. හරි. දැන් ওই කතා කරපු එක තමයි ගොනු මුල දැල්ලේ කියලා කියන්නේ. හරි. මම වචනේ කියන්නේ කියලා නැත්නම් මුලින් බය වෙනවනේ. හරි. දැන් ඒක මොකද වෙන්නේ? දැන් අපි හරියට නිර්වචනය කරගෙන යමු මොනවද මේ උනේ කියලා. පැහැදිලිද? හරි. බය වෙන්න බෑ පිළිවෙලට යන්න දෙන්න. හරිද? ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සෑහෙන්න ළමයි බය වෙනවා කියනකොට. වචනේ දැක්කම. හරි. මේ ඇති දෙයක් නෑ කියලා අපලට තේරෙන්නේ. පැහැදිලිද? මේ අපි මේ තරල ගති විද්‍යාව නැත්නම් මේ චලනය වන තරලයන් ගැන අධ්‍යයනය කරන එකේ ඉස්සෙල්ලාම අපි මේ චලනය වන තරලයන් ගැන පොඩ්ඩක් ඉගෙන ගත්තා. තරලයන්ගේ ස්වභාවය කොයි වගේද අර මේ කියලා. හරි. ඊට පස්සේ මම අපි ඉගෙන ගත්තා මේ චලනය වන තරලයක ශක්තියේ හැසිරීම මොන වගේද කියලා. පැහැදිලිද? චලනය වන තරලයක ශක්තියේ හැසිරීම මොන වගේද කියලා ඊට පස්සේ අපි ඉගෙන ගත්තා. පැහැදිලිද? හරි සාරා. ඊට පස්සේ දැන් ඒකෙදි මම කතා කරා අන්තිමට හරි බර්නූලි මූලධර්මය කියලා නම කියන්නේ නැතිව සම්පූර්ණයෙන්ම බර්නූලි මූලධර්ම විස්තර කරලා දුන්නා. හරි. දැන් අපි හරියට බර්නූලි මූලධර්ම නිර්වචනය කරගෙන නෝට් ටික ලියාගෙන පිළිවෙලට යමු. පැහැදිලිද? හරි. හොඳ පැහැදිලිව අහගෙන ඉන්න ඕනේ. එතකොට තමයි මේක තේරෙන්න ගන්නේ. හරි. ඔන්න එන පටන් ගන්නවා බර්නූලි මූලධර්ම. බර්නූලි මූලධර්මය. දැන් එතකොට ළමයි හරි මේක හොඳ ලස්සන කොටසක් හොඳට තේරුම් ගන්න ඕනේ හරි දැන් එතකොට මේකෙදි තමයි අපි විස්තර කරන්නේ කොහොමද මේ ගුවන් යානයක් ඉහළට යන්නේ ඊට පස්සේ මේ දරපන්දු යවන්නේ කොහොමද තමන්ගේ ගමන් පථය වෙනස් කරන්නේ ඊට පස්සේ වේග පන්දු යවන්නේ කොහොමද පන්දුව දෝලණය කරන්නේ හරි ඔය වගේ කියන කාරණා ඔක්කොම අපිට පුළුවන් බර්නූලි මූලධර්ම ආශ්‍රයෙන් ලස්සනට විස්තර කරන්න හරි දැන් ඔක්කොම සම්බන්ධ වෙන්නේ චලනය වන තරලයන් කියන එක. හරි. අපි මේ ඇත්තම කරගෙන යන්නේ මොකද්ද? චලනය වන තරලයන් ගැන අධ්‍යයනයක් කරගෙන යන්නේ. හරි. මෙතෙන්දී අපි කතා කරන්නේ මේ චලනය වන තරලයක ශක්තිය හැසිරීම මොන වගේද කියලා විස්තර කරගෙන යන්නේ. හරි. හොඳට තේරුම් ගන්න. බර්නූලි මූලධර්මය අපිට මෙන්න මෙහෙම කියලා තියෙනවා. කොහොමද? දුෂ්ටාවී බල නොගැනිය හැකි තරම් වූ නොගැනිය
හැකි තරම් වූ හරි දුෂ්ටාවී බල නොගැනිය හැකි තරම් වූ කොහොමද දැන් ඔයගොල්ලෝ දන්නවා හරි මොනවද දුෂ්ටාවී බලයක් කියලා කියන්නේ මොකද තරලයක් ස්තර වශයෙන් චලනය වෙනකොට ආන්ගේ ස්තර දෙක අතර ඇති වෙන ඝර්ෂණ බලයට තමයි දුෂ්ටාවී බලය කියලා කියන්නේ හරි ආන්ගේ ඝර්ෂණ බලය ගානකටවත් ගන්න බෑ ඉතා කුඩා ඒකේ අදහසයි දුෂ්ටාවී බල නොගැනිය හැකි තරම් වූ හරි අසම්පීඩ්‍ය අසම්පීඩ්‍ය කියලා කියන්නේ සම්පීඩනයට ලක් කරන්න බැරි තරලව නැත්තම් බාහිර පීඩනයක් හමුවේ පරිමාව නොවෙනස්ව පවත්ව ගන්න ඒවා. ඉතින් බාහිර පීඩනයක් දුන්න කියලා පරිමාව අඩු වෙන්නේ නැහැ. සම්පීඩනයට ලක් කරන්න බෑ. දුෂ්ටාවී බල නොගැනිය හැකි තරම් වූ අසම්පීඩ්‍ය අනවරත කියලා කියන්නේ මොකක්ද ළමයි? කියලා දුන්නා. අනවරතය කියලා කියන්නේ එකම විදියට ගලනවා. හරි? හිතු තැන් වලින් එකපාරට ප්‍රවේගය වෙනස් වෙන්න බෑ. පැහැදිලිද මම කියන්නේ? ඒ කියන්නේ තරල ප්‍රවාහයේ සෑම ලක්ෂයකම ප්‍රවේගය කාලයත් සමග වෙනස් වෙන්න බෑ. අන්න අපි කියනවා අනවරතයි. පැහැදිලි? එකම ෆ්ලෝ එකක් යන්නේ. හිතපු ගමන් මෙතනින් තප්පරයට මීටර 50යි කියන්නකො. මේක අවිත් කරලා එකපාරට 60න් එන්න බෑ. එකම ෆ්ලෝ එකක් යනවා. එකම විදියට ගලනවා. හරි? අන්න අනවරත ඊට පස්සේ අනාකූල දැන් මේවන කටපාඩම් වෙන්නේ නේ. අනාකූල තරල ප්‍රවාහයක් කියලා කියන්නේ මොකක්ද? අනාකූලයි කියලා කියන්නේ අර ස්තර වශයෙන් හරිය පිළිවෙලට ගමන් කරලා ඒක නිශ්චිත. අපි අතත් තියෙන තරලාංශයක් ගත්තාම තරලාංශවල නිශ්චිත ගමන් පතයක් තියෙනවා. අන්න ඒකට අපි අනාකූලයි කියලා කියනවා. ස්තර වශයෙන් හරිය පිළිවෙලට ගමන් කරනවා. අන්න ඒක කියනවා අනාකූල. හරි. දුෂ්ටාවී බල නොගැනිය හැකි තරම් වූ අසම්පීඩ්‍ය අනවරත අනාකූල තරල ප්‍රවාහයක හරි एक अनाकूल रेखाවක් මත एक अनाकूल रेखाවක් මත ඇති දැන් මේ කොහොම විස්තර කරලා තියෙන්නේ ඈ ඒකල මේක ලියුණාද බය වෙනවා මුලින්ම හරි අනාකූල රේඛාවක් මත ඇති ඕනෑම ලක්ෂයක පීඩනයේ අයි මන් දැන් මෙතෙන් එකපාරට පීඩනය කියලා දැම්මේ ඒකක පරිමාවක පීඩන ශක්තිය ළමයි පීඩනයට සමාන වෙනවා හරි ඒකේ පීඩනයේ කියලා දැම්මම ප්‍රශ්නයක් නැහැ හැබැයි ඕගොල්ලොන්ට කිව්වොත් එහෙම බර්නූලි මූලධර්මයේ හරි සමීකරණය ලියලා හරි නම් කරන්න කියලා එතකොට ඔයාලා ලියන්න එපා නිකන් පීඩනය කියලා. එතකොට කියන්නේ ඒකක පරිමාවක පීඩන ශක්තිය කියනවා ලියන්න. හරි. ලක්ෂයක පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තිය ඒකක පරිමාවක චාලක ශක්තිය ඒකක පරිමාවක චාලක ශක්තිය ඒකක පරිමාවක විභව ශක්තිය ඒකක පරිමාවක විභව ශක්තිය එකතුව නියතයකි කියනවා කියනවා. එකතුව නියතයකි කියලා තමයි බර්නූලි මූලධර්මය කියන්නේ. හොඳට තේරුම් ගන්න. මොකක්ද මම මේ කිව්වේ? දුෂ්ටාවී බල නොගැනීම හැකි තරම් වූ දන්නවා තරල ස්තර අතර ඝර්ෂණය ඉතා කුඩා වෙච්චි සම්පීඩනයට ලක් කරන්න බැරි අනවරත ඒ කියන්නේ එකම විදියට තරලයේ ගමන් කරන අනාකූල අර ස්තර වශයෙන් හරිය පිළිවෙල නිශ්චිත ගමන් පතයක යන තරල ප්‍රවාහයක් සැලකුවාම ඒ තරල ප්‍රවාහයේ එක අනාකූල රේඛාවක් කියලා කියන්නේ ආන් ඒ වගේ තරලයක දැන් මේ අපි කතා කරපු ටික තියෙනවා ආන් ඒ වගේ තරලයක එක් තරලාංශයක ගමන් පතේ අනාකූල රේඛාවක් සැලකූ විට හරි ඒ මත ඇති ඕනෑම ලක්ෂයක හරි පීඩනයේ හරි මම ඒකේ ලක්ෂය දෙන්නම් පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තිය නම් වන්නගේ භාගයක් m d වර්ගය දාලා ගන්න එක උඹ. ඒකයි මම මෙහෙම කියන්නේ. හරි. එතකොට
ඒකක පරිමාවක ස්කන්ධයක් හොයාගන්න එපා. හැබැයි ඒකක පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ ගණන්. එහෙනම් රෝ v වර්ගය. පැහැදිලි නේද? p ධන භාගයක් රෝ v වර්ගය ධන ඊට පස්සේ ඒකක පරිමාවක විභව ශක්තිය. ඒකක පරිමාවක විභව ශක්තිය අපල පොඩි කාලේ නම් දන්නවා ngx දාලා හොයන්න. හරි. එතකොට ස්කන්ධය කියලා කියන්නේ මෙතන ඒකක පරිමාවක. ඒකක පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ ගණන්. රෝ g h. පැහැදිලි? එන විදිහ පැහැදිලි වෙන්න ඕන. එතකොට ගන්නට මතක ඉන්නේ. හරි. සමානයි කියලා. පැහැදිලි නේද? ඒ කියන්නේ මම මෙතන මේ A ලක්ෂණයට සැලකුවොත් මේ ටික එකතුව නියතයක් හරි. මෙතෙන්ට අපි මම ওই ටික දාලා බලුවත් හරි. මොකද B කියන ලක්ෂණය දාලා නිකන් දාන්න P දාන්න භාගයක් රෝ D වර්ගය දාන්න රෝ G H කියලා මෙතන තියෙනවා. ඒ කියලා කියන්නේ මෙන්න මේ අනාකූල රේඛාව මත ඕනෑම ලක්ෂයක මෙන්න මේ තුනේ එකතුව නියතයක්. මේ අනාකූල රේඛාව මත ඕනෑම ලක්ෂයක මෙන්න මේ තුනේ එකතුව සමානයි කියලා නේද මේ කියන්නේ සංස්ථිතිකයි වෙනස් වෙන්නේ නැහැ. මේ තුනේ එකතුව වෙනස් වෙන්නේ නැහැ. පීඩනය අඩු වැඩි වෙන්න පුළුවන්, විභව ශක්තිය අඩු වැඩි වෙන්න පුළුවන්, චාලක ශක්තිය අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? මේ තුනේ එකතුව අනාකූල රේඛාව මත හැමතැනකම සමානයි කියලා මේ කියන්නේ. හරි? ඕම්මම තමයි වර්ණුලින් මූල ධර්මයේ කියන්නේ. දැන් අමාරු තරමයි. අමාරු නෑ නේද? හරි? නෝට් එක දාගන්න ඔය වලට. මේ කියන්නේ මේ වගේ එකක්. කොහොම ගත්තාම මෙතන පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියත් එකතුව සමාන වෙනවා. මේ හරිය අපි ගත්තොත් පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියත් එකතුව. ඒතකොට මෙන්න මේ දෙන්න සමානයි කියලා කියන්නේ. හරි? ඊ කියලා කියන්නේ මේගොල්ලන්ගේ මොකක්ද වෙලා තියෙන්නේ? ශක්තිය සංස්ථිතිකයි. හරි? පැහැදිලිද මම කියන්නේ ශක්තිය මේ ශක්තියින් තුන එකතු මොකක් වෙලාද? නියතයක් වෙලා. පැහැදිලිද මම කියන එක නැද්ද? ඕම්මෝක තමයි බර්නූලින් මූල ධර්මයේ කියන්නේ. පැහැදිලිද? හරි. අමාරු දෙයක් නෙමෙයි. හරිම ලේසි දෙයක් ළමයි කියලා දුන්නේ. ඔන්න ආපහු බලමු පාර. දුෂ්ටාවී බල නොගැනී හැකි තරම් වූ असंपीड्य अनवरत अनाकूल तरल प्रवाहයක एक अनाकूल රේඛාවක් මත एक अनाकूल රේඛාවක් මත කියන්නේ එක තරලාංශයක ගමන් පතයක්. एक अनाकूल රේඛාවක් මත ඇති ඕනෑම ලක්ෂයක පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තිය ඒකක පරිමාවක විභව ශක්තිය එකතුව පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තිය ඒකක පරිමාවක විභව ශක්තිය එකතුව නියතයි කියලා. මේ අනාකූල රේඛාව මත මේ තුන් දෙනාගේ එකතුව හැමතැනකම සමානයි කියනවා. තරල ගති විද්‍යාවේ මේ වගේ තරලයක් ගත්තට පස්සේ එයාගේ ශක්තිය ගැන පුදුම දෙයක් කියලා තියෙනවා. හරි? මාරු එකක් ඒක. හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ඔක අමාරු නෑ. හරි? දැන් මේ චලනීය වල තරලයන් ගැන අධ්‍යයනය කරගෙන යනකොට අපිට හම්බුණා මේ දුෂ්ටාවී බල නොවෙන්නේ හැකි තරම් අසම්පීඩ යනවර අනාකූල තරලයක් ගත්තාම එයාගේ අනාකූල රේඛාවක් මත තියෙන ඕනෑම ලක්ෂයක මෙන්න මේ කෑලි තුනේ එකතුව මේ පීඩනයේ නැත්තම් අපි ලස්සට කිව්වොත් මොකද්ද? ඒකක පරිමාවක පීඩන ශක්තිය, ඒකක පරිමාවක චාලක ශක්තිය, ඒකක පරිමාවක විභව ශක්තිය එකතුව නියතයක් කියන්නේ. පැහැදිලිද? හා. දැන් අපි ශක්ති සංස්ථිතික නියමයට කතා කරේ ඕ වගේ එකක්ම තමයි. වෙනසක් නෑ නේද? පැහැදිලිද? හා. එතකොට ඒකෙත් අපි ඕ වගේ එකක්ම තමයි කතා කරන්නේ. පැහැදිලිද? හා. දැන් මේක නිකන් අර චලනයේ වල තරලයකට ශක්ති සංස්ථිතික නියමය දානවා. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න ඕනේ. හරි. මොනේ ඔළුවට දාගන්න තමයි මම මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක අමාරු දෙයක් නෙමෙයි. දැන් පිළිවෙල නෝට් එක දාගන්න ඕනේ ඉස්සෙල්ලා. හරි. පිළිවෙල නෝට් එක දාගන්න ඕනේ. දැන් මේකෙන් කොහොමද මම ප්ලේන් එකක් උඩ යන එක විස්තර කරන්නේ? කියා දෙන්න. හරි. හොඳට අහගෙන ඉන්න. ඒක තේරෙනවා. දැන් මේක අමාරු දෙයක් නෙමෙයි. පැහැදිලිද? හරිම ලේසි නෝට් එක අස්සන් ලියන්න. එහෙනම් කටපාඩම් කරගන්න. ලියනකොට ළමයි නිකම්ම ලියන්න එපා ඔළුවට එකපාරක් දාගන්න. ඒක බෙනිෆිට් එකක්. පැහැදිලිද මගේ දුෂ්ටාවී බල නොගැනී හැකි තරම් කියන එක ලියනකොට ඔළුවෙන් හිටපන්. දුෂ්ටාවී බල නොගැනී හැකි තරම් කියන්නේ තරල ස්තරයකට ඝර්ෂණ බලය අවම වෙන්න ඕනේ. අසම්පීඩ්‍ය කියනකොට ඔළුවෙන් හිටන්න. සම්පීඩනය කරගන්න බැරි එකක්. අනවර්තය කියන එකම විදිහට ගලන්න ඕනේ. අනාකූලයි කියන තරල ස්තර වශයෙන් හරි පිළිවෙලට නිශ්චිත ගමන්පතේ යන්න ඕනේ.
ආන් එහෙම තරලයක එක් අනාකූල රේඛාවක් ගත්තාම ඊගෙන තරලාංශ ගමන් පදයක් හරි එක් අනාකූල රේඛාවක් ගත්තාම ඒවත් ඇති ඕනෑම ලක්ෂයක ඒවත් ඇති ඕනෑම ලක්ෂයක පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියත් එකතු වෙන ඒකයක් කියලා හරි දාලත්තනේ හරි ඕනෝකට තමයි බර්නූලි මූලධර්මය කියලා කියන්නේ හරි හරියට දැන් කොහොමද බං ඔය කියපු එක හරි මම ඔය කියපු පොඩ්ඩක් පැත්තකින් ලියන්නම්කෝ හරි අසම්පීඩ්‍ය අනවරත අනාකූල හරි දුෂ්ටාභීකර නොගැනී හැකි තරම් වූ තරල ප්‍රවාහයක හරි එක් අනාකූල රේඛාවක් සැලසූ විට පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියත් එකතුව නියතය එතකොට මෙතන ඒ ලක්ෂය කියලා ගන්න මෙතන B ලක්ෂය ඕන ලක්ෂයක් ගන්න පුළුවන් මම නිකන් ලක්ෂ දෙකක් සලකනවා. B ලක්ෂයක් ගත්තා පීඩනයක් ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියත් එකතුව නියතය. ඒකල කියන්නේ මේ ටික එකතුවයි මේ ටික එකතුවයි සමානයි. මොකද සමාන කරන්නත් පුළුවන්. පැහැදිලි කතාව නේද? මම නිකන් මෙයාට P එක විතර පීඩනේ P එක කියලා දාන්න. මෙතන V එක කියලා දාන්න. හරි. එයාට ඒක කියලා දාන්නකො. මෙතන පීඩනේ P එක කියලා දාන්නයි. මෙතන V එක කියලා දාන්න. මෙතන P දෙක කියලා දාන්න. මෙතන V දෙක කියලා දාන්න. හරි. මේකේ සරල කතාවක් මම පොඩ්ඩක් කියලා එන්නම්. ඒ කියන්නේ මෙන්න මේ ටික එකතුවයි මෙන්න මේ ටික එකතුවයි සමානයි කියලා ලියන්න මොනවද මෙහෙම ලියන්න. P එක දාන්න. භාගයක් ρ V වර්ගය දාන්න. ρ G H සමාන වෙන්න ඕනේ මොකටද? P දෙක දාන්න. භාගයක් ρ V වර්ගය P දෙකේ වර්ගය දාන්න. ρ G H මෙතන x එක මෙතන x දෙක. ඕම් මොක තමයි සරලව අපිට ආවේ. පැහැදිලිද මම කියන්නේ? මේ ලක්ෂ දෙකට විතර නෙමෙයි ඕනම ලක්ෂයක් අපිට සලකන්න ඕනේ. හරි? පැහැදිලිද? හරි. දැන් එතකොට කොහොමද මේක පාවිච්චි කරලා කියන්නේ ගුවන් යානයක් උඩ යන විදිය කොහොමද විස්තර කරන්නේ? ආ ලෝක පැහැදිලි කරලා දෙන්න තමයි දැන් යන්නේ තමයි. හොඳට